වැනි තොරණ විද යන්නට දිනවද මට අවසර නිවන පතා වැඩ කරමුකෝ දහම් දැනුම තර කර ස්වර්ණ මයුර ජාතකයයි දුර නීතික හැරෙන්නේ වර්ණවත්ව සිටියත් අපි හැම දවසක මැරෙන්නේ අට වසරේ නිත්මිනත ශාගේ ලස්සන වැඩේ හිට බබලන තරුව කියයි කොහොමද තොරණේ හැදේ වැනි තොරණ වෙත යන්නට දිනවද මට අවසර නිවන පතා වැඩ කරමුකෝ දහම් දැනුම තර කර ස්වර්ණ මයුර ජාතකයයි දුර නීතික හැරෙන්නේ වර්ණවත්ව සිටියත් අපි හැම දවසක මැරෙන්නේ අට වසරේ නිත්මිනත ශාගේ ලස්සන වැඩේ හිට බබලන තරුව කියයි කොහොමද තොරණේ හැදේ EPLUකේස කෝටින් පාසල තුල මේ වගේ දරුවන් කොහොමයි හැකියාවන් ඔබ කළේ ගිය දවසක බඹදත් රජ විසවට සීනයෙන් පිනු නළුරන් මොනරෙකුගේ බණ අසනා සැටි තුටින් රජුට කියන්නේ ඇහැරි රන් මොනරෙකු දෙනු සොයා නොලැබුණොත් මම ජීවිතේ නැති කරගමි කියා කණ්ඩ කරන කඳු මුදුනේ රන් මොනරෙකු ඇති බව ඡණ්ඩ නපුරු ඇති පුතුගේ මුත්තුව ලැබුණා නව අල්ලා දෙන අයෙකුට ඇතෙකුට සමාන වස්තුව ලැබ දෙන බව පොරොන්දු වී රජු විශ්වාසෙන් තව ඉන්වතුනි යට ගිය දවසක බඹදත් රජුගේ පිසව ඈට හීනෙන් දැකලා රන් මොනරෙක්ගෙන් බණ අන්තිමට රන් මොනරේ ඇත්තටම ගෙනත් දෙන්න කියලා රජුට කියනවා. නැත්තම් ඇය දිවි නසා ගන්නවා. ඉතින් බඹදත් රජතුමා විචාරයක් යවනවා මේ ගැන. ඒ අතරේදී දණ්ඩ කරන කඳු මුදුනේ රන් මොනරෙක් ඉන්නවා කියලා වැදි පුත්‍රයෙක් ඔත්තුව දෙනවා. ඊට පස්සේ මහරජතුමා ප්‍රචාරයක් යවනවා. අල්ලා දෙන්නෙකුට ඇතෙක් පරට වස්තුව දෙනවා කියලා. ඒත් කිසිම උගුලකට මේ රන් මොනරව අල්ල ගන්න බෑ. ඊට පස්සේ මොකද වන්නේ? රන් මොනරා අල්ල ගන්න බැන්දන් බැගලුවත් නිසේ සුන්විනවා උත්සාහය කිසිදා නොසිතුව විදසේ ඉසවමිය දුනා අවසන රජුට වෛරයක් ආවේ මුසවාගෙන ආයුතුමයි රජ පුරුෂයෝ හට කීවේ බින්දින්න ඕනෑමි මොනරාගේ කියායේ කල් වේලා බලා කියයි මේ ආකාරයේ දෙයක් මොනරා පෙනෙනාමානේ සිබඩක් තැබුණම් විගස එන යන්නට නොදීම අල්ලන්නට හැකි දක්ෂ විලස සේකලා විතරයි රන් මොනරා ඇය ආවෙලිලා රසේ වින්දේ සිල් බිඳගෙන සෙබඩට සෙනෙහින් නැලිලා අල්ලාගෙන රජ ගෙදරට අරන් යන්නේ විගසට දැන්
විමසයි මොනරා රජුනේ මේ මාව ඇයි කන්නේ මරන් ඔබගේ මස් කෑවෝතින් සුබයි මට කියා සැනින් උපරිම තේජස පෙන්නුවේ මරා විදෝ රාජ අනින් පෙරකල පවකට අද මම මොනරෙක් වී ඉපිද ඇති පරණැස් රජුනේ ආහන්න මම වෙමි පෙර රජසක් විති මහා පින් ගොඩක් කෙරුවක් පවකුත් කර ඇති හින්දා වහාම තිරිසන් භවයක ඉපදී මම දුක් වින්දා පෙර පිනටයි රන්වන් මොනරෙක් වීලා ඉපදුනේ මම කරනට තව දෙයක් කියන්නම් රජුනේ මම දැන්මම රන් මොනරා නැති දුකට දේවිය ජීවිතේ නැති කර ගන්නවා දැන් රජු ඉන්නේ වෛරේ එකයි යොදනම උපායක් ඒ තමයි සෙබඩක් ළඟින් තියලා සිල් බිඳවන එක ඔන්න සෙබඩ එක්කාර රන් මොනරා පෙමින් වෙලුණා රන් මොනරාව රජු ළඟට අරන් ගියා අරන් යද්දී මොනරා කියනවා මම තමයි ඉස්සර ශක්ති රජු මම ඔබට හරි වටින දෙයක් කියන්නම් කියලා ඇත්තටම ඒ මොකක්ද රක්විති රජ කළ මට එයා මෙහා යන්නට රන් රථයක් තිබුණා ඒ හැකි ඔබ හට ගන්නට ඔබේ මගුල් පොකුණෙම සංගවා ඇත්තේ මම වහාම ගොස් මහරජුනි ගනු මැන එය දැන්මම ඇත්තක පැවසූ දෙය රජු සතුටට පත්විය අත්මැරියා රන් මොනරාව ගැලවී ඈතට ගිය කරමින් නිතරම රජදා සිටියා එම ඉන්පසු සැනසුම ලැබුණා විලාවේදීම හැම එදා සක්විති රජු වෙලා ඉද්දී යාමයා කියපු ලස්සන රන් රථය මගුල් පොකුණේ සංගවලා තියෙන බව රන් මොනරා කියනවා ඇත්ත නේනම් මහරජු මොනරාට අභිදානය දුන්නා තරම පින් කරන්න කියලා මොනරා උපදෙස් දීලා ඈතට යන්න ගියා. EP education code in පාසලේ ගුරුදරු දෙමටත් ඉනම අත් වේවා.